ආයුබෝවන් මගේ ආදරණීය දොළ පුතාලා සියලු දෙනාටම. ඉතින් මුලින්ම මම ප්‍රශ්නයක් අහන්නයි හදන්නේ. බෙදීම ලේසිද? කෝ බලන්න. අත උස්සන්න බලන්න ලේසියයි. ඔව්. ඇත්තටම පුතේ බෙදීම හරිම ලේසි. හැබැයි එකට පුංචි මැජික් එකක් තියෙනවා. මැජික් එක තමයි පුතේ බෙදන්න නම් අපිට අනිවාර්යෙන්ම ඊට අදාළ ගුණාකාර පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ 3න් බෙදන්න 3 ගුණාකාරය පුළුවන් වෙන්න ඕනේ. 4න් බෙදන්න 4 ගුණාකාරය පුළුවන් වෙන්න ඕනේ. මේ විදියට ගුණාකාර පුළුවන් නම් බෙදීම හරිම ලේසි. හොඳයි එහෙනම් අද අපි බලමු 3න් බෙදන්නේ කොහොමද කියලා. අපිට තියෙනවා බෙදීමේ මැෂින් එකක්. මේ ඇඳලා තියෙන්නේ ඒක තමයි. හොඳයි. මුලින්ම අපි ලේසි සංඛ්‍යාවකින් පටන් ගනිමුකෝ. සංඛ්‍යාව කියවන්න පුතේ 66. බෙදීම 3. 66 3ෙන් බෙදන්නයි ඕනේ. අපේ දකුණු පැත්තේ තියෙන්නේ 1 ස්ථානය. එතකොට වම් පැත්තේ 10 ස්ථානය. අපි බෙදන්න පටන් ගන්නේ 10 ස්ථානයෙන් පුතේ. එහෙනම් දැන් මට කියන්න 6ට 3හි ගුණාකාර කීයද? 1 වරක් 3 3යි. දෙවාරයක් 3 6යි. හොඳයි. දැන් අපි 6ට උඩින් මෙන්න මේ විදියට දෙකේ ඉලක්කම ලියා ගන්නවා. දෙවාරයක් 3 6යි. ඊළඟට අපි මැෂින් එක චුට්ටක් දික් කරලා ඇඳගමු. ඊළඟට පුතේ අපිට තියෙන්නේ අඩු කරන්න. 6න් 6ක් අඩු කළාම බිඳුවයි. දැන් අපිට අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නවා. ඒ එක ස්ථානය එයා අපි පල්ලෙහාට අරගෙන එනවා. ඔන්න ඔය විදියට ලියාගමු. 6ට 3 ගුණාකාර. නැවතත් බලමු. 2යි. දෙවාරයක් 3 නැවත ගුණ කරලා ලියනවා. 6යි. 6න් 6ක් බිඳුවයි. එහෙනම් අපි පිළිතුර පහලින් ලියමු පුතේ. 66 බෙදීම 3 සමානයි කීයද පිළිතුර? 22යි. 22 තමයි උත්තරය උනේ. එහෙනම් බලන්නකෝ බෙදීම හරිම ලේසියිනේ. අපි තවත් සංඛ්‍යාවක් බෙදලා බලමු. 81 බෙදීම 3. 10 ස්ථානයට 3 වනම් නෑ නේද පුතේ? 1 වරක් 3 3යි, දෙවරක් 3 6යි, 3 වරක් 3 9යි. 9 කියන්නේ අරට පස්සේ සංඛ්‍යාව. හැබැයි අපි ගන්නේ පෙර සංඛ්‍යාව. 1 වරක් 3 3යි, දෙවරක් 3 6යි. පසු සංඛ්‍යාව නෙමෙයි හැම විටම බලන්න පෙර සංඛ්‍යාවට තියෙන ගුණාකාරය කීයද කියලා. එහෙම තමයි අපි උත්තරය ගන්න ඕනේ. 8න් 6ක් අඩු කළාම 2යි. අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නවා. එයාව පහලට එක්කන් එමු. දැන් 21යි. 21ටම බලන්න ඕන 3හි ගුණාකාර. හොඳයි. කම්මැලි වෙලා බෑනේ. හොයමුකෝ. 1 වරක් 3 3යි, දෙවාරයක් 3 6යි, 3 වාරයක් 3 9යි, 4 වාරයක් 3 12යි, 5 වාරයක් 3 15යි, 6 වාරයක් 3 18යි, 7 වාරයක් 3 21යි. එහෙනම් එක ස්ථානයට එන්න ඕනේ 7. අපි 7 ලියා ගනිමු. දැන් ගුණ කරමු. 7 වාරයක් 3 21යි. දැන් තියෙන්නේ අඩු කරන්න. 21න් 21ක් බිඳුවයි. එහෙනම් පුතේ 3ෙන් බෙදීම හරිම ලේසි නේද? ටීචර් අදට ගිහිල්ලා එන්න. හැමෝටම ආයුබෝවන්.